හරි නේද? හරි. දැන් බලන්න ආයෙමත් මේ ගාන දිහා. මේ ගාන බලනකොට අර කලින් හදපු ගණන් වලට ගානට වඩා මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ දෙන්න තප්පර කියන පැත්ත එකතු කරාට පස්සේ කීයක් වෙනවද? 65ක් වෙනවා. ඒතකොට 60ට වඩා වැඩි. අන්න අපිට පොඩ්ඩක් වෙන වැඩක් කරන්න වෙනවා දැන්. මේ දෙන්න එකතු කරනවා. 3යි 2යි 5යි. 5යි 1යි 6යි. 65යි. 65යි කියන්නේ මෙයාගෙන් දැන් අඩු කරනවා අපි කීයක්ද? 60ක්. 5න් බිංදුවක් 5යි. 6න් 6ක් බිංදුවයි. කීය දෙන්නේ? 5යි. එහෙනම් අපි ඒක තමයි මෙතනින් ලියන්නේ නේද? මේ ඉතුරු වෙච්ච ගාන මෙතෙන්ට ගෙනල්ලා ලියනවා. ඊළඟට අර අපි 60ක් අයින් කරානේ. ඒ අයින් කරපු 60 මිනිත්තු එකක් විදියට මිනිත්තු පැත්තට යනවා. එතකොට මෙතෙන්ට තමයි අපි ගෙනල්ලා දැන් ඔය එක ලියා ගන්න ඕනේ. දැන් 3යි 4යි 7යි 7යි 1යි 8යි. මෙහා පැත්තට ඉතුරු වෙලා එනවද? නැහැ. ඉතුරු වෙලා තවත් එන්නේ නැහැ. 2යි 1යි එකතු කරාම කීයද? 3යි 38යි මිනිත්තු 38යි තත්පර 5යි කියලා උත්තරේ එනවා.